LTT ත්‍රස්තග්‍රහණයෙන් පලා එන සාමාන්‍ය දෙමළ ජනතාවගේ සෞඛ්‍ය සේවාවලට සහයෝගය ලබා දීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේද මැදිහත් වේ. ඒ සඳහා හෙද කණ්ඩායමක් අද වවුනියාව බලා පිටත්ව ගියහ. වවුනියාව මහ රෝහලට ගොස් සහන කඳුරුවල සේවය කිරීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ පවසති. ඇත්තට මේක අද අපි ආරම්භ කළාට අදයි පටන් ගන්නෙ. අපි නොකඩවාම ඒ ජනතාව ඒ කඳවුරේ ඉන්න තාක්කල් හෙදෙහිදියන් වශයෙන් ඔවුන්ගෙන් ලබා දිය යුතු ලබා ගත හැකි සියලුම සාත්තු කර්ම පමණක් නෙමෙයි ඔවුන්ගේ ගැටලු වලට යම්කිසි ප්‍රතිකාර කරමින් ඔවුන් සහන කිරීමේ සහනදායී තත්ත්වයක් උදා කරලේ බලාපොරොත්තු අපි දුර තිබෙන්නේ. ඒ නිසා අද මේ එක සතියකට හෙදෙනදාරින් විශ්ව බැගින් සත්‍යපතාම අපි ඒ අවශ්‍ය තැන් වලට අමාත්‍යාංශයේ දෙන උපදෙස් උඩ අපි ගිහිල්ලා ඒ ඔවුන්ට ලබා දිය යුතු කාර්යභාරය අපි කරන්න බලාපොරොත්තු තිබෙන්නේ. ඔවුන් නැවත කොහොමද සාමාන්‍ය ජන ජීවිතයට හුරු කරන්නේ? ඔවුන්ගේ මානසික ශක්තිය නගා සිටුවීමට අපි ඉතාමත්ම ධෛර්යයක් දෙන ඔවුන්ට. ඒ සඳහා ඉතාමත්ම පුහුණුවලත් නිලධාරීන් කොටසක් තමයි දිනේ තෝරාගෙන සිටින්නේ. අද දවසේ ජාතික මෙහෙවරක් කිරීම සඳහා තමයි අපි මේ සූදානම් වෙන්නේ. කෙසේ වෙතත් අපේ ගමනේ අරමුණ තමයි මේ දවස්වල මේ මානසික මෙහෙයුමට දී අසරණ වෙච්ච සරණාගත කඳවුරු වල ජීවත් වෙන ඒ අයගේ මානසික තත්ත්වය නගා සිටීම තමයි, ඒ වගේම කායික ගැටලු වලට උදව් වීම තමයි අපේ මූලික අරමුණ. අපි ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතාවලට අපිට කරන්න පුළුවන් මැදිහත් වීම කරන්න අපි හැමදෙනාම ඇත්තටම කැමැත්තෙන් අද මේ ගමන යන්න පිටත් උනේ. හෙද වෘත්තිකයන් හැටියට අපි ඒගොල්ලන්ට අවශ්‍ය අපෙන් කෙරෙන්න ඕන කාර්යභාරය ඉෂ්ට කරන්න හෙද නිලධාරීන් හැටියට අපි සේවයට බැඳලා ඉන්නවා. ඕනෑම අවස්ථාවක දුකටපත් වූවන්ට පිහිටවීම සඳහා අපේ ප්‍රධානම අරමුණ එක විශේෂයෙන්ම ඒ අවතැන් වූ අයගේ සෞඛ්‍ය කටයුතු සේවා බලලා අපේ හැකි උපරිම අයුරින් අපේ සේවාව ඔවුන්ට ලබා දෙන්න ජාති ආගම් කුල වේද වලින් තොරව මේ අවස්ථාවේදී අපි කැප වෙලා ඉන්නවා. උතුර නැගෙනහිර ජනතාව ගැන ලොකු ආදරයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන් අපහසුතාවයට පත් වෙලා ඉන්න මේ වෙලාවේ ඒගොල්ලෝ වෙනුවෙන් ගිහින් සේවයක් කරන්න ලැබීගෙන ගොඩාක් සතුටු වෙනවා.